මගේ ජීවිතේ සතුටින්ම ගත කරපු ලෝක ළමා දිනය කවදද කියලා ඇහුවොත් ඇත්තට මේ අවුරුද්දේ ඒ කියන්නේ 2025 ඔක්තෝබර් 1 වෙනිදායි 2 වෙනිදායි. ඉතින් මොකද ඒ දවස් දෙකේම මට විශේෂ වැඩසටහන් දෙකක් තිබුණා දෙකකට සහභාගී වෙන්න. ඉතින් ඒක නිසා මං හිතනවා මගේ ජීවිතේට කවදාවත් ලැබුණු නැති විදිහේ අත්දැකීම් මට ලබා ගන්න පුළුවන් වුණා මේකෙන්. ඉතින් මම ඕගොල්ලන්ට කියනවා මේ වීඩියෝ එක අවසානය වෙනකම් බලන්න. ඒක ඔයාලා හැම කෙනෙක්ටම ගොඩක් වැදගත් ගොඩක් ජීවිතේ වෙනස්කම් වෙන්න පුළුවන්. හොඳ වීඩියෝ එකක් වේවි කියලා මොකද අපි හැමදාම දකින පැත්ත නෙමෙයි අපි ජීවිතේ නොදකින පැත්ත දකින්න පුළුවන් මේ වීඩියෝ එක ඔයගොල්ලෝ දිගටම බැලුවොත්. ඔක්තෝබර් 1 වෙනිදා මුළු දවසම ගත කරේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු දරුවන් එක්ක. ඉතින් ඒ දරුවෝ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් කරා. ඉතින් මට අවස්ථාව ලැබුණා එදා ඒ දරුවෝ වෙනුවෙන් විශේෂ කතාවක් පවත්වන්න. මම හිතුවේ නෑ ඒ කතාවට එච්චර හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා. මොකද මම මගේ පොඩි කාලයේ මම ගත කරපු විදිය හොස්ටල් ජීවිතේ ඒවා අනුසාරයෙන් තමයි මම මේ දරුවන්ට ඒ කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එයාලගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගත්ත එක උනේ. ඉතින් මේක එයාලගේ ජීවිතේට සෑහෙන්න මං හිතන්නේ දැනෙන කතාවක් වුණා. ඒ ලැබුණු ප්‍රතිචාරات එක්ක අපේ ජීවිතවලට හැමදාම හොඳම දේ වෙනවා කියලා අපිට හිතන්න පුළුවන්ද? ඔයාලා මොකද හිතන්නේ? කවදාවත් අපේ ජීවිතේ අපිට හැමදේම හොඳින්ම සිදුවේ කියලා හිතන්න බෑ. එතකොට අපිට හොඳ නරක හැමදේම බැලන්ස් කරගෙන යන ජීවිත ගමනක් තමයි අපිට තියෙන්නේ. එතකොට අපිට ජීවිතේ හොඳ නැති දෙයක් ලැබුණා කියලා අපි එතනින් ජීවිතේ කඩා වැටිලා නතර වෙන්න නරකයි. ඒක අපේ ජීවිතේට ලැබුණු අවස්ථාවක් කරගෙන අපි නැගී ඉන්න ඕනේ. ඒ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ. අනිත් ඒ අවස්ථාව අපි අපේ අනාගතයට කොහොමද යොදාගන්නේ? අපි හොඳ අනාගතයක් ගොඩනගා ගන්න ඒ ලැබුණ අවස්ථාව අපේ ජීවිතේට පන්නරයක් කරගන්න ඕනේ. ඕගොල්ලෝ දැකලා තියෙන්නේ ඉස්සර කාලේ ගොඩාක් දුක් විඳලා ගොඩාක් අමාරුවෙන් ජීවත් වෙච්ච අය එයාලගේම ශක්තියින් යොදාගෙන අද හොඳ තැන්වල වැජඹෙනවා. ඒ වගේම ඉස්සර හොඳට සල්ලි වාගේ තිබිලා හොඳට ලයිෆ් එක ඉස්සරහට ගත කරන්න හැකියාව තිබුණු අය ඒ සල්ලි නැති නාස්ති කරගෙන අද බොහොම දුක්ඛිත ජීවිත ගත කරනවා. ඉතින් ඒක තමයි අපි අපේ ජීවිතේට තේරුම් ගන්න ඕනේ. මොකද අපේ ජීවිතේ ලැබෙන අවස්ථා හැමදාම එකම විදිහට ලැබෙන්නේ නැහැ කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට අපි මේ ලැබෙන අවස්ථා අපේ ජීවිතේ හොඳම ඉලක්ක ගොඩනගා ගන්න භාවිතා කරන්න ඕනේ. හරි නේද? ඔයාලා බලන්න ඇති දැන් මම මේ අද මොකද කරන්න කියලා. අද කියන්නේ මේ ඔක්තෝබර් 2 වෙනිදා. ඉතින් අදත් මට තව විශේෂ වැඩසටහනකට යන්න තියෙනවා ස්පෙෂල් නීඩ්ස් බබාලා වෙනුවෙන්. ඒ කියන්නේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවෝ වෙනුවෙන්. ඉතින් අද මේ වැඩසටහන දරුවෝ විතරක් නෙමෙයි. ඒ දෙමව්පියන් එතන වැඩ කරන ගුරු මහත්මිය වෙනුවෙනුත් එක්ක කරන්න බැලුවේ. මොකද ඔවුන්ට ඔවුන්ගේම දෙයක් තනියෙන් කරගන්න ඊට පස්සේ කරගන්න අවශ්‍ය මූලික දැනුම ඒ අවශ්‍ය දේවල් මොනවද කියන දේවල් කියලා දෙන්න තමයි මට ඇත්තටම උවමනා වුණේ. ඉතින් මං හිතපු දේ මං හිතනවා හරියටම වුණා එතරම්දි කියලා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. දැන් මම මේ අයිසින් ටික උදේ හැදුවා. ඊට පස්සේ මම යන්න ලෑස්ති වෙනවා. මොකද නැත්තම් පරක්කු වෙනවනේ. ඒක නිසා මම ඇඳගෙන ඇවිල්ලා ඊට පස්සේ මම මේ විදිහට කලර්ස් ටික දාගත්තා අයිසින් වලට. ඔයගොල්ලන්ට පේන්නේ නැතිනේ මම කලර්ස් කියලා ගොඩාක් දාන්නේ නැහැ. බොහොම ලයිට් කලර් වලින් පොඩි ඩ්‍රොප් එක වගේ තමයි දැම්මේ. මොකද කලරින් උනත් ගොඩාක් අපේ ඇඟට හොඳ නැහැ. ඉතින් ඒ වුණාට ඒ දරුවන්ට මේ වගේ පොඩ්ඩක් පාට ලස්සනට පෙවුනහම ඒක මං හිතන ඒගොල්ලෝගේ හිත ඇද බැද ගන්නවනේ. ඉතින් ඒක නිසා මම චූටි පාට ටිකක් දාගත්තා මේ විදියට. උදේම පොඩි පස්සෙනාම ඉස්කෝලේ යවලා තමයි මම මේ වැඩවලට ලෑස්ති වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති නේද? මම මේ පයිපින් බෑග් වලට නොසල්ස් දාගෙන තියෙනවා එක එක වර්ගයෙන්. එතකොට එයාලට එක එක විදියට ඊතර මේ පයිප් කරන්න පුරුදු කරන්න තමයි මට ඇත්තටම ඕනේ. එතකොට ඒවට කලර්ස් වලට වෙන වෙනම දාලා මම ඒක බොක්ස් එකක දාගත්තා. ඊට පස්සේ මම මගේ යාළුවටත් කෑම එකක් දාගත්තා. ඉතින් අනිත් දේ අද මම කප් කේක්ස් හැදුවේ නෑ. මොකද මට කප් කේක්ස් හදන්න උන්නේ නෑ. කලින් දවසේ මම අර වැඩසටහනට ගිහිල්ලා එනකොට රෑ වුණා. ඉතින් ඒක නිසා මේ කප් කේක්ස් ටික එතන තව නාංගි කෙනෙක් අරගෙන එනවා කිව්වා. ඉතින් ඒක නිසා කප් කේක්ස් හදන වැඩේ මම කරේ නැහැ. උදේම මෙතන බබාලත් එක්ක යාළගේ පොඩි අත්හැර ටිකක් කරලා ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි කප් කේක්ස් ප්‍රෝග්‍රෑම් එක කරා. ඉතින් ඒක හරිම විනෝද අත්දැකීමක් වුණා මේ දරුවන්ට. ඉතින් ඔයාලට තේරෙනවා ඇති නේද? මොකද මේ දරුවන්ට තමන්ට තනියෙන් දෙයක් අල්ලලා කරගන්න ඒ කියන්නේ යාළගේ ඇඟිලි තුඩු ඒව සංවේදී සමහර අයගේ නැහැ. මොකද මෙතන ඉන්නවා එක එක විශේෂ අවශ්‍යතා තියෙන දරුවෝ. ඔයගොල්ලෝ දන්නවනේ. එතකොට ඩවුන් සින්ඩ්‍රෝම්, ඊට පස්සේ ADHD, ඔටිසම්, ඒ වගේම හොඳට නිරෝගීව ඉපදිලා ටික කාලයක් ගියාට පස්සේ ෆිට් එක හැදිලා ඊට පස්සේ අසනීපෙච්ච බබාලා ඉන්නවා. ඊට පස්සේ ටිකක් අර ස්ලෝ ලර්නර්ස්ලා ඉන්නවා. ඉතින් ගොඩක් විශේෂ
අවශ්‍යතා බබාලා ඉන්නවා. ඉතින් ඇත්තටම විශේෂ අවශ්‍යතා බබාලා කියන්නේ මං හිතන්නේ මේ ලෝකේ ඉන්න සුන්දරම බබාලා ටික ඉන්නේ මේ බබාලා තමයි කියලා. මොකද ඒ ළමයිගේ හිතවල කිසිම කහටක් තරහක් කායිකවත් එහෙම ඊර්ෂ්‍යාවක් කුහකකමක් ඒ දේවල් ගෑවිලාවත් නැහැ. හරිම අහිංසක ආදරණීයම දරුවෝ මං හිතන්නේ මේ දරුවෝ. ඉතින් මම මේ දේවල් වලට ගියාට කවදාවත් මේ දේවල් වල ෆොටෝ එකක් වීඩියෝ එකක් අරගෙන දාලා නැහැ මීට කලින්. ඉතින් ඒක නිසා මම දෙමව්පියන්ගෙන් ඇහුවා අද මේ වැඩසටහන වීඩියෝ එකක් ගත්තට කමක් නැද්ද දරුවෝඹ මම අයින් කරලා දාන්න. ඒ කියන්නේ පේන්නේ නැති වෙන මම දාන්නම් කොහම මේ දෙමව්පිය හැමෝම කිව්වා අනේ මිස් කිසිම ප්‍රශ්නයක් නැහැ මිස් මූණ පෙන්නලා දැම්මත් එහෙම ප්‍රශ්නයක් නැහැ ඕන තරම් අය ඇවිල්ලා ෆොටෝස් අරගෙන යනවා එහෙම කියලා. ඒ වුණාට මම එහෙම ඒ දරුවන්ගේ දෙමව්පියන්ගේ එහෙම පෞද්ගලිකත්වයට කිසිම හානියක් වෙන විදියට දෙයක් කරන්නේ නැහැ. ඒක නිසා තමයි මම මේ විදියට මූණවල් අයින් කරලා දැම්මේ. ඒ දෙමව්පියෝ කැමති වුණත් ඒක මං ප්‍රතිපත්තියක් විදිහට මං හිතුවා එහෙම කරන්නේ නැහැ කියලා. මොකද කවුරුනත් මෙතන ඉන්නේ චූටි දරුවෝ. ඒක නිසා මට ඇත්තටම ඔයාලත් එක්ක මේ දේවල් බෙදා හදා ගන්න හිතුනේ. මොකද මේ වගේ දරුවෝ ඉන්න දෙමව්පියෝ විඳින දුක ඕගොල්ලන්ට සමහරට තේරෙන්නේ නැති සමහරට තේරෙන්නේ නැහැ. ඇත්තටම ඒ දෙමව්පියෝ එක්ක කතා කරලා බලන්න ඕනේ. ඒ දෙමව්පියෝ ඒ දරුවෝ නිසා කොච්චර හිත තැවුලෙන්ද ඉන්නේ කියලා හිතන්න. Tamante ඒ වගේ දරුවෙක් හිටියානම් අපිට හදිස්සියේ අපි මැරුණොත් අපිට මොකක් හරි දෙයක් වුණොත් අපි එක තැන් වුණොත් කවුද ඒ දරුවෝ බලාගන්නේ? අන්න ඒ දේ ඒගොල්ලෝගේ හිතේ හරියට තියෙනවා. ඒ කියන්නේ අපි නැති දාක අපේ දරුවෝ කොහොමද ජීවත් වෙන්නේ කියන එක. ජීවාණු එක්ක ගන්න අක්කා. ජීවාණු කරා. මෙහෙම පැටියෝ. මෙහෙම. අර විදිහට අල්ලගන්න. දැන් කන්නේ මෙරිකන්. මෙහෙම යට තියෙනවා. හයක් තියෙනවද? අහෝ දානම් ඒවායි. බුදු බුදු. සයින් එකක් දැම්මා. ඒක ලස්සනයි. මෙතන ඉන්න චූටි බබාලට මම මුලින්ම මේ කප් කේක්ස් අයිසින් කරන්න හැටි කරවලා මාත් එක්කම ඊට පස්සේ බබාලා ගියා කේක් එකත් අරගෙන. ඉතින් චූටි බබාලා නෙමෙයි සාමාන්‍ය ටිකක් ලොකු බබාලට තනියෙන් ඒගොල්ලන්ට ප්‍රැක්ටිස් කරන්න ඒගොල්ලෝගේ අම්මලා තාත්තලාට ප්‍රැක්ටිස් කරන්නත් කියලා දුන්නා. මොකද එයාලට කවදා හරි ගෙදර ගිහිල්ලා ඊට පස්සේ බබාලට ওই වගේ අතින් ওই වගේ අල්ලලා ඊට පස්සේ පොඩ්ඩක් අත ප්‍රෙස් කරලා කොහොමද කප් කේක් එකක් අයිසින් කරන්න කියන දේවල් ටිකක් හුරු කෙරෙව්වා අම්මලටත්. මොකද ඒ හැම අම්ම කෙනෙක්ම කිව්වේ අනේ මිස් මම ඊට පස්සේ බබත් එක්ක එකතු වෙලා තමයි බර්ත්ඩේ කේක් එක හදන්නේ. මෙච්චර කල් හැමදාම කඩෙන් කේක්ස් ගත්තේ වුණාට දැන් මේ දේ පොඩි එක්කෙනත් ආස නිසා ඒගොල්ලොත් එක්ක එකතු වෙලා කරන්න පුළුවන් කියලා. මොකද මේ හැම අම්ම කෙනෙක්ටම ඕනේ තමන්ගේ දරුවට මේ දේවල් හුරු කරවන්න. ඉතින් අම්මලා ඇත්තම කිව්වොත් ඒ දරුවෝ එක්කම මේ අම්මලාත් එතනට ඇවිල්ලා ඉගෙන ගන්න ඕගොල්ලන්ට හිතා ගන්න බෑ අම්මලා එතන කරන කැපවීම. මං කියන්නේ මේ ඉන්න අම්මලා ටික නෙමේ මේ ලෝකෙම ඉන්න මේ වගේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවෝ වෙනුවෙන් මේ දෙමව්පියන් කරන කැපවීම අපිට වචන වලට විස්තර කරන්න බෑ. ඒ තරම් වෙහෙසක් කැපවීමක් මහන්සියක් ඒගොල්ලෝ දරුවෝ වෙනුවෙන් යොදවනවා. මට වෙලාවට හිතෙනවා අපි මොනවද දරුවන්ට කරන්නේ මේ අම්මලා කරන කැපවීම එක්ක කියලා. මොකද උදේ ඉස්කෝලේ එක්කගෙන එනවා වගේ දරුවෝ එක්කගෙන ඇවිල්ලා එතන ඒ දරුවන්ට දත් මදින්න, මූණ හොද ගන්න, තනියෙන් টয়ලට් ගියාම හොද ගන්න, අත් දෙක හොද ගන්න, කෑවට පස්සේ පිඟානක් හොද ගන්න, ඊට පස්සේ ෂර්ට් එකක බොත්තම දාගන්න, සපත්තුවකට ලේස් එක දාගන්න, ඒ වගේ සාමාන්‍ය දෛනිකව අපි එදිනෙදා කරන දේවල් මුලින්ම පුරුදු කරනවා. ඊට පස්සේ ඊට අමතරව ඒගොල්ලන්ට ඊටත් වඩා යමක් අමතක තේරෙන දරුවෙක් නම් අපි යාලව පොඩ්ඩක් මොකක් හරි ස්කිල් එකක් ඩෙවලොප් කරන්න හදන. ඒ කියන්නේ පහන් තිර අඹරවන්න, ඒ කියන්නේ මැෂින් එකට අර නූල කියන්නේ රෙදි කෑල්ල දාලා අඹරන හැටි, ඒ වගේ දේවල් පොඩි දේවල් වලට හුරු කරනවා. තව ඉතින් ගොඩක් වෙලාවට අත්වැඩ ඉතින් ගොඩාක් වෙලාවට ඉතින් දෙමව්පියෝ තමයි සෑහෙන්න මහන්සි වෙලා උනන්දුවෙන් මේ දේවල් කරන්නේ. හිතන්න නර්සරි බබෙක්ට ඔය මල් පෝච්චියක් කලවනවා, මල් ගෙනල්ලා වේලුණු කොළ ගෙනල්ලා ඊට පස්සේ සීක්වින්ස් අලවලා ග්ලිටර් පේපර්ස් ගෙනල්ලා අලවලා කොලාජ් ඒවා ඒ හැමදේම ඉතින් දරුවෝ එක්ක එකතු වෙලා දෙමව්පියෝ තමයි කරන්නේ. මොකද අර චූටි දෙයක් සීක්වින්ස් එකක් වගේ මෙහෙම ඇඟිල්ලෙන් අල්ලලා අර ග්ලූ එක උඩ තියන්න ඒ හැමදේම දෙමව්පියෝ එක්ක තමයි ඒ දරුවෝ කරන්නේ. එහෙම කළා තමයි
සාමාන්‍ය ටිකක් ලොකු වයසට යනකොට ඒ ළමයින්ට හැම දෙයක් තනියෙන් කරගන්න හැකියාව ලැබෙන්නේ. දැන් ඇත්තටම සාමාන්‍ය මේ ලොකු වයසේ බබාලා වගේම චූටි බබාලටත් තනියෙන් කන්න වගේ දේවල් හුරු වෙලා තියෙනවා. මම මේ දේ ගොඩක් දැක්කා. ඒ කියන්නේ හැමෝම අම්මලා කිව්වේ මෙහෙම ඇවිල්ලා පුරුදුණු නිසා තමයි මේ දේවල් කරේ කියලා. ඔයාලගේ වලලත් මේ වගේ විශේෂ අවශ්‍යතා තියෙන බබාලා ඉන්නවා නම් අනිවාර්යෙන් දරුවන්ට පොඩි පොඩි දේවල් තමන්ගේ දේවල් තනියෙන් කරගන්න අමාරුයි තමයි. ඒ වුණාට හුරු කරවන්න. මොකද ඒ දේවල් ඒ දරුවෝ අමාරුවෙන් හරි ඉගෙන ගන්න උත්සාහ කරනවා. මම ඒක මෙතන දැක්කයි. හැම දරුවෙක්ම වගේ දැන් තනියෙන් කනවා බොනවා. ඉතින් ඒක නිසා ඔයාලට බැරි නෑ ගෙදර හිටියොත් දරුවෙක් අනිවාර්යෙන් මේ දේවල් එයාලට හුරු කරවන එක. ඉතින් එයාලගේ බේසික් නීඩ්ස් ටික හරි ඒගොල්ලන්ට කරගන්න අනිවාර්යෙන් දෙමව්පිය විදිහට ඕගොල්ලෝ හුරු කරන්න. එතකොට ඕගොල්ලෝගේ ඒක හරි හිතට නිදහසක් වෙනවා. අනිත් ඒ දරුවෝ කියන අය අපි ඇස් වගේ පරිස්සම් කරගන්න ඕනේ. මට ඒක මේ දවස් ටිකේ සෑහෙන්න දැනුණා. ඔයාලගේ දරුවෝ ආශ්‍රය කරන්නේ කවුද? ඊට පස්සේ මොන වගේ සමාජයකද ඉන්නේ? ඒ හැමදේම ගැන හොඳ අවධානයෙන් ඉන්න. සල්ලි කොච්චර තිබුණත් වැඩක් නැහැ. දරුවෙක් නොමගට යන්න තියෙන ඉඩකඩ මේ සමාජය එක්ක ගොඩක් වැඩි. එතකොට ඉස්කෝලේ පෞල් පසුබිමේ කිසි දෙයක් වැඩක් නැහැ. දරුවෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණොත් ඒකෙන් ගලව ගන්න අපි සෑහෙන වෙහෙසක් දරන්න ඕනේ. ඒක මෙහෙම කටින් විස්තර කරන්න බෑ. මොකද ගිහිල්ලා ඒ ලැබුණු අත්දැකීම් එක්ක හිතනවා ඇයි මේ දරුවන්ට මෙහෙම වුනේ කියලා. හැම දරුවෙක්ම අන්තිමට කිව්වේ මිස් අපේ අම්මලට අපිත් එක්ක විනාඩි 5ක් මේ මිස් කතා කරනවා වගේ අපිත් එක්ක කතා කරා නම් මේ දේවල් මෙහෙම වෙන්නේ නෑ මිස් කියලා. ඉතින් එහෙනම් සුබ දවසක් වේවා.